බොහෝමයක් මිනිසුන්ගේ ජීවිත ඇතුලේ තමන්ගේ මනසින් අකමැති විදිහට බලාපොරොත්තු නොවන විදිහට අනපේක්ෂිත කඩාවැටීම් සිද්ධ වෙනකොට ගොඩක් අය හිතන්නේ තමන් ජීවිතයෙන් පහළට වැටුණා කියලා. තමන්ගේ ජීවිතයේ ඇතුලේ අන්නේ විදිහට අනපේක්ෂිත විදිහට සිදුවන කඩාවැටීම් කියන්නේත් මිනිස්සෙකුට සිද්ධ වෙන දියුණුවක් නැත්තම් වර්ධනයක්. අපි ගහක් දිහා බලපුවාම අතුපතර යනකොට අපිට හිතෙන්නේ ගහක් වැඩෙන්නේ ඉහළට විතරයි කියලා. නමුත් ඇත්තටම ගත්තාම පොළොව මට්ටමින් පහළට බලපුවාම මුල් එක්ක පහළට ගැඹුරටත් ගහක් වර්ධනය වෙනවා. ඒ වගේම මිනිස්සෙකුගේ ජීවිතයේ ඇතුළෙත් තමන් කැමති විදිහට දේවල් සිද්ධ වෙනකොට ෆිසිකලි දියුණු වෙනවා වගේම තමන් අකමැති විදිහට දේවල් සිද්ධ වෙනකොට තමන්ගේ ආත්මය ඇතුලේ ගැඹුරට යනවා වගේම පරිණත වීම සිද්ධ වෙනවා. මිනිස්සෙක් කන්නේ විදිහට කඩා වැටෙන්න ඉවසීම පුරුදු කරන්න පුරුදු වෙනවා. ඒ වගේම දේවල් දිහා සුබවාදීව දකින්න තමන්ගේ අතුල හදාගන්න හේතු සකස් වෙනවා. ඒත් එක තමන්ගේ චරිතය තවත් ශක්තිමත්ව නිර්මාණය කරගන්න, ඒවා පන්නරයක් කරගන්න අවස්ථාවන් වෙනවා. ඔබේ ජීවිතයේ ඇතුලේ කඩාවැටීම් අසමත් වීම කියලා ලේබල් කරන්නේ ඔබේ මනස විසින් විතරයි. මේ මුළු විශ්වයේම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ වර්ධනය සහ උසස් වීම පමණයි. ඔබ කැමති විදිහට දේවල් වෙනවා කියන්නේ ඔබට ජීවිතේ වර්ධනය වෙනවා වගේම අකමැති දේවල් වෙනවා කියන්නේ ඔබ මානසිකව ගැඹුරට වර්ධනය වෙනවා කියන එක.